ඔයත් ඔන්ලයින් ස්කෑම් වලට අහු වෙලා ගැලවෙන්න විදිහක් නැතුවද ඉන්නේ? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අපි අද මේ වීඩියෝ එකෙන් මේ ගැන සියලුම දේවල් කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලව මගේ YouTube channel එකට. අද අපි කතා කරමු ඔන්ලයින් හරහා සිදුවන මූල්‍ය වංචා ස්කෑම්ස් වගේ දේවල් ගැන. ඔයා මේ වගේ දෙයකට අහු වෙලා නම් ඉන්නේ ඒකෙන් බේරෙන විදිහත් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. හරි. එහෙනම් මොනවද මේ ස්කෑම්ස් කියන්නේ? මේවා තමයි ඔන්ලයින් හරහා වෙන මූල්‍ය වංචා. මෙම මූල්‍ය වංචා සිදුවන බවට ඔයා නිවුස් හරහා එදිනෙදා දකින්න ඇති. මූල්‍ය වංචා විතරක් නෙමෙයි. පෞද්ගලික තොරතුරු පවා අන් අය අතට පත්වීමේ සිද්ධි රාශියක් අද අපිට නිවුස් හරහා දකින්න පුළුවන්. හරි අපි දැන් ලංකාවේ වර්තමාන තත්ත්වය හා ලංකාවේ වැඩිපුර සිදුවන ස්කෑම්ස් වර්ග ගැන පොඩ්ඩක් කතා කරමු. පළවෙනි එක. ෆේක් ඔන්ලයින් ජොබ්ස්. අද කාලේ ඉන්න ඕනතරම් අය ඉක්මනින් දියුණු වෙන ක්‍රම හොයනවා අන්තර්ජාලයේ. ඒක ප්‍රයෝජනට යන සමහර පුද්ගලයෝ ඔවුන්ගේ සල්ලි කසාකෑමකට ලක් කරනවා. ඔයත් සමහරක් විට මේ වගේ දෙයකට අහු වෙලා ඉන්න පුළුවන්. ඔයාට සමහරක් විට මැසේජස් ඇවිල්ලා ඇති ලොකු වැටුපකට ඔන්ලයින් ජොබ් එකක් කරන්න කියලා. එයාලා ඔයාලට දෙන්නේ ඔන්ලයින් ටයිපින් ජොබ්ස්, data entry jobs, ඒ වගේ සුළු ජොබ් කරලා වැඩි වැටුප උපයන්න කියලා මැසේජස් හරි වීඩියෝ හරි මොනවා හරි දෙයක් ඔයාට එවනවා ඇති. අන්න ඒ වගේ දේවල් වලින් එයාලා ඔයාලගේ පෞද්ගලික තොරතුරු ඉල්ලනවා. විශේෂයෙන්ම ඔවුන් ඔයාගෙන් ඉල්ලන්නේ ඔයාගේ බැංකු තොරතුරු. බැංකු තොරතුරු හරහා ඔයාගේ මුදල් ගසාකෑමකට ඒ පුද්ගලයන් තැත් කිරීමක් කරනවා. ඒ නිසා බැංකු ගිණුම් බැංකු තොරතුරු කිසි විටකත් බාහිර පුද්ගලයින්ට ලබා දීමෙන් වළකින්න. එමගින් ඔයාගේ මුදල් ඔයාට ඉතුරු කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ෆේක් මැසේජස්. අද කාලේ කට්ටිය ගොඩක් වෙලාවට මේ ෆේක් මැසේජස් වලට අහු වෙනවා. මිනිස්සු ඔයාලට මැසේජ් ඉක්මනින් ණයක් ලබා ගන්න එවැනි ආකාරයට ගොඩක් දෙනා අද කාලේ ෆේක් මැසේජස් ඔබේ දුරකථනයට හෝ ඔබේ පරිගණකයට එවනවා ඇති. මේවට අහු වෙන්න. උදාහරණයක් විදිහට අපි හැමෝම දන්න මොබිටෙල් ආයතනය. කවුරු හරි මොබිටෙල් ආයතනයෙන් කියලා ඔයාට විශාල තෑගි මුදලක් තියෙනවා. ඒක ගන්න ඔබේ බැංකු ගිණුම් අංකයක් ලබා දෙන්න කියලා ෆේක් මැසේජ් එකක් එවන්න පුළුවන්. ඊට පස්සේ යාළුවා ඔයාගෙන් බැංකු ගිණුමේ අංකය ඔය බැංකු තොරතුරු ඉල්ලගත්තට පස්සේ ඔයාගේ බැංකු ගිණුමේ මුදල් කසාකෑමකට ලක් කරනවා. ඔයාගේ බැංකු තොරතුරු වෙනත් පුද්ගලයින්ට දෙන්න කලින් දෙපාරක් හිතන්න. බැංකු තොරතුරු ඒක ඔයාට අතිශයින්ම වැදගත් දෙයක්. ඔයාට එහෙම ඔයා දන්න කියන කුමක් හෝ ජනප්‍රිය ආයතනකින් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි ආවොත් ඔයා ඉස්සෙල්ලම කරන්න ඕන මොකද්ද? ඉස්සෙල්ලම කරන්න ඕන එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්න. ඒ වෙබ්සයිට් එකේ තියෙනවද බලන්න. එහෙම මොකක් හරි තරංගයක් හෝ යම් දිනුම් මැදීමක් තියෙනවද බලන්න. එසේ දෙයක් නොමැති නම් ඔයා ඔයාගේ බැංකු තොරතුරු කිසි විටකවත් බාහිර පුද්ගලයන්ට ලබා දීමෙන් වළකින්න. ඔයා මේ වගේ දෙයකට අහු වෙලාද ඉන්නේ? දැනටමත් එහෙම දෙයකට අහු වෙලා ඉන්නම් බේරෙන්නේ කොහොමද? බේරෙන්නේ මෙහෙමයි. හරි එහෙනම් දැනටමත් ඔයා මේ වගේ ස්කැම් එකකට අහු වෙලාද ඉන්නේ? එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕන ළඟම තියෙන පොලිසියේ CCID එකට නැත්නම් පරිගණක අපරාධ විමර්ශනයකේ පැමිණිල්ලක් දාන්න. මේක දැන් ඔන්ලයින් හරහාද ඔයාලට කරන්න පුළුවන්. ඒ නිසා පොලිසිය ස්ථානයට යන්න නැතුව ඔන්ලයින් හරහා මේ පැමිණිල්ල ඔයාට යොමු කරන්න පුළුවන්. ඔන්ලයින් හරහා පැමිණිල්ලක් දාන ආකාරය අපි දැන් කතා කරමු. ඒකට යන්න ඕන වෙබ්සයිට් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ පින් කරලා ඇති. ලංකාවේ පොලිසියේ සයිබර් ක්‍රයිම් වෙබ්සයිට් එක සමහරක් වෙලාවට වැඩ කරන්නේ නැහැ. ඒ වගේ වෙලාවලට ඔයාලට කරන්න පුළුවන් එයාලගේ ඔෆිෂියල් ඊමේල් එකට ඔයාගේ සාක්ෂියත් එක්ක පැමිණිල්ලක් යවන්න. නැත්නම් එයාලගේ හොට්ලයින් නම්බර් එකට කෝල් කරන්න. මේ සියලු විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලට මොකක් හරි උදව්වක් ඕන වුණොත් අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඔය දුරකථන අංකයට හෝ ඊමේල් එකට කතා කරන්න. දෙවෙනි ඔප්ෂන් එක තමයි ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදය. මේකෙන් පුළුවන් ඔයාට මොකක් හරි පැමිණිල්ලක් තියෙනවා නම් මෙයාට ඉන්ෆෝම් කරන්න. උතන තියෙනවා රිපෝට්
ඉන්සිඩන්ට් වලින් පුළුවන් ඔයාලට ඔයාලගේ පැමිණිල්ල ඒ කට්ටියට යොමු කරන්න. එයාලා ඔයාලගේ පැමිණිල්ල සලකලා බලලා ඔයාලට ප්‍රතිචාරයක් දක්වනවා අනිවාර්යෙන්ම. හරි එහෙනම් මේ දේවල් ටික ඔයාට වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. අදට වීඩියෝ එක එහෙනම් මෙතනින් අවසానයි. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. මගේ YouTube channel එක subscribe කරලා මට support එකක් දෙන්න කියලා ආදරෙන් හැමෝගෙම ඉල්ලනවා.